ඔන්න අවුරුදු ගානකට පස්සේ අද මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඇත්තටම මේ කාලය ඇතුළත ඔයාලා ගොඩාක් දෙනෙක් මට කමෙන්ට්ස් දාලා තිබුණා. ගොඩාක් දෙනෙක් කියලා තිබුණා එයාලා බුද්ධි පරීක්ෂණ විභාග වලට මුහුණ දුන්නා කියලා. එයාලා ඒ විභාග පාස් වුණා කියලා තිබුණා. ඒ වගේම ගොඩක් දෙනෙක්ට ඒ විභාග ප්‍රතිඵල වලින් රැකියා අවස්ථා ලැබුණා කියලා තිබුණා. ඉතින් මට හරිම සතුටුයි ඒ වගේ දේවල් අහන්න දකින්න ලැබෙද්දී. එක එක්කෙනාට වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වුණාට ඔයාලා හැම කෙනෙක්ටම මම ඔයාලගේ ඉලක්කවලට ළඟා වෙන්න, ඒ වගේම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි. අපි එහෙනම් අද පාඩම පටන් ගමු. ඔයාලා මාතෘකාවෙනුත් දකින්න ඇති එක් දෑයකට සාපේක්ෂව තවත් දෑයක උස, විශාලත්වය, ඒ වගේම වයස වගේ දේවල් සංසන්දනය කරන විදිහ ගැටලු නිරාකරණය කරන විදිහ තමයි අද මම කියලා දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහ ගැටලු. පියල් කමල්ට වඩා වයසින් බාලය. කමල් රහල්ට වඩා වයසින් බාලය. රහල් සහ සරත් සම වයස්වල පසුවේ. මේ අතරින් වයසින් වැඩිමල්ම පුද්ගලයා කවුරුන්ද? මෙන්න මේ වගේ ගැටලුවක් පහසුවෙන් විසඳන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ පියල්, කමල්, රහල් සහ සරත් කියන හතර දෙනාගේ වයස් සංසන්දනය කරලා තමයි මේ ගැටලුවේ තියෙන්නේ. මුලින්ම කියලා තියෙනවා පියල් කමල්ට වඩා වයසින් බාලය කියලා. ඒ කියන්නේ පියල් සහ කමල් කියන දෙන්නගේ වයස සංසන්දනය කරලා තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා කමල් රහල්ට වඩා වයසින් බාලයි කියලා. ඒ කියන්නේ කමල් සහ රහල් කියන දෙන්නගේ වයස සංසන්දනය කරලා තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා රහල් සහ සරත් සම වයස්වල පසුවේ කියලා. ඒ කියන්නේ රහල් සහ සරත් කියන දෙන්නගේ වයස් සංසන්දනය කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කෙනෙක්ට සාපේක්ෂව තවත් කෙනෙක්ව එහෙමත් නැත්නම් කිසියම් දෙයකට සාපේක්ෂව තවත් දෙයක් සංසන්දනය කරලා තියෙන නිසා තමයි මේ ගැටලු වලට අපි සංසන්දනය කිරීම සම්බන්ධ ගැටලු කියලා කියන්නේ. ඔයාලා මේ ගැටලුව දිහා හොඳට බලන්න. මේ ගැටලුවේ ඉලක්කම්, ඒ කියන්නේ අගයන් මොනවත්ම දීලා නැහැ. මේ සංසන්දනය කිරීම සම්බන්ධ ගැටලු වල තවත් ආකාරයක් තියෙනවා අගයන්. එහෙමත් නැත්නම් ඉලක්කම් දීලා තියෙන ගැටලු. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගැටලු. පියල්ගේ වයස අවුරුදු 20ක් වන අතර ඔහුගේ වයස කමල්ගේ වයස මෙන් දෙගුණයකි. තව අවුරුදු 5කින් කමල්ගේ වයස කීයද? ඉතින් ඔයාලට පේනවා මේ ගැටලුවෙත් පියල්ගේ සහ කමල්ගේ වයස් සංසන්දනය කරලා තියෙන්නේ. නමුත් මේකේ ඉලක්කම් දීලා තියෙනවා. ඒ කියන්නේ පියල්ගේ වයස අවුරුදු 20ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම ඔහුගේ වයස කමල්ගේ වයස මෙන් දෙගුණයක් කියලා දීලා තියෙනවා. තව අවුරුදු 5කින් කියලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට විවිධ අගයන් මේ ගැටලුවේ දීලා තියෙනවා. මෙන්න මේ විදිහට අගයන් දීලා තියෙන විදිහ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා මම ඊළඟ පාඩමකින් ඔයාලට කියලා දෙන්නම්. මම අද කියලා දෙන්නේ අගයම් දීලා නැති මෙන්න මේ විදිහ ගැටලුවක් ඊටාම පහසුවෙන් සරල රූප සටහනක් භාවිතයෙන් ඊටාම කෙටි කාලයකින් විසඳගන්නේ කොහොමද කියලා. හරි. අපි එහෙනම් ගැටලුවකින්ම පටන් ගමු. A නම් පොතෙහි පිටු ගණන B නම් පොතෙහි පිටු ගණනට වඩා වැඩි. C නම් පොතෙහි පිටු ගණන B පොතෙහි පිටු ගණනට වඩා අඩුය. D නම් පොතෙහි පිටු ගණන A පොතෙහි පිටු ගණනට වඩා වැඩිය. පිටු වැඩිම ගණනක් ඇත්තේ කුමන පොතේද? හරි. අපි මුලින්ම මෙන්න මේ විදිහට සරල රේඛාවක් ඇඳගමු. මේ පැත්තේ අඩු කියලා ලකුණු කරගමු. මේ පැත්තේ වැඩි කියලා ලකුණු කරගමු. අපි මේ අඩු කියලා ලකුණු කරගත්තේ මේ ගැටලුවට අනුව නම් පිටු ගාන අඩුයි කියන එක. වැඩි කියලා ලකුණු කරගත්තේ මේ ගැටලුවට අනුව නම් පිටු ගාන වැඩි කියන එක. හරි. මුලින්ම කියලා තියෙනවා A නම් පොතෙහි පිටු ගණන B නම් පොතෙහි පිටු ගණනට වඩා වැඩි කියලා. එහෙනම් අපි A සහ B කියන පොත් දෙක මේ රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. අපි මුලින්ම A ලකුණු කරගමුකෝ. මේ රේඛාවේ කොහේ හරි තැනක අපි ඔන්න A ලකුණු කරගත්තා. දැන් ඊළඟට අපි B ලකුණු කරගන්න ඕනේ. දැන් මේකේ කියලා තියෙනවානේ A නම් පොතේ පිටු ගණන B නම් පොතේ පිටු ගණනට වඩා වැඩි කියලා. ඒ කියන්නේ B වල පිටු ගාන A වලට වඩා අඩුයි කියන එකනේ. ඉතින් එහෙනම් අපි A වල ඉඳලා මෙන්න මේ අඩු කියන පැත්තේ කොහේ හරි තැනක තමයි B ලකුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ දත්තයට අනුව පිටු අඩු ගාණක් තියෙන්නේ B වල, පිටු වැඩි ගාණක් තියෙන්නේ A වල. හරි. දැන් අපි ලකුණු කරගත්තට පස්සේ ඔයාලට පේනවා අඩු කියන පැත්තේ තියෙන්නේ B, වැඩි කියලා ලියලා තියෙන පැත්තේ තියෙන්නේ A.
මීළඟට කියලා තියෙනවා C නම් පොතෙහි පිටු ගණන B පොතෙහි පිටු ගණනට වඩා අඩුයි කියලා. ඒ කියන්නේ මේ தත්ත්වයට අනුව අපි C සහ B කියන පොත් එක තමයි ලකුණු කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා අපි B කොහොමත් ලකුණු කරගෙනනේ තියෙන්නේ. එහෙනම් අපිට C විතරයි ලකුණු කරගන්න තියෙන්නේ. C වල පිටු ගණන B වලට වඩා අඩුයි. ඒ කියන්නේ B ඉඳලා මේ අඩු කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි තැනක තමයි C තියෙන්න ඕනි. එහෙනම් අපි මේ පැත්තේ කොහේ හරි තැනක C ලකුණු කරගමු. මීළඟට කියලා තියෙනවා D නම් පොතෙහි පිටු ගණන A පොතෙහි පිටු ගණනට වඩා වැඩි කියලා. දැන් මේ தත්ත්වයට අනුව අපි A සහ D කියන පොත් දෙක තමයි ලකුණු කරගන්න ඕනේ. අපි දැනටමත් A ලකුණු කරගෙනනේ තියෙන්නේ. එහෙනම් අපිට D තමයි ලකුණු කරගන්න තියෙන්නේ. D වල පිටු ගණන A වලට වඩා වැඩි නිසා A ඉඳලා මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි තැනක තමයි D තියෙන්න ඕනි. එහෙනම් අපි D මේ විදිහට ලකුණු කරගමු. මීළඟට අහන්නේ වැඩිම පිටු ගණනක් ඇත්තේ කුමන පොතේද කියලා. මේ රූප සටහන බැලුවම ඔයාලට පේනවා වැඩිම පිටු ගණනක් තියෙන්නේ මෙන්න මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ තියෙන පොතේ කියලා. එහෙනම් වැඩිම පිටු ගණනක් තියෙන්නේ D පොතේ. ලේසි නේද? මේ ගමම මට ඔයාලට තව දෙයක් කියන්න හිතුණා. බැරි වෙලාවත් ඔයාලගෙන් මේ ගැටලුවේ අහලා තිබුණොත් එහෙම පිටු අඩුම ගණනක් තියෙන්නේ මොන පොතේද කියලා. ඉතින් රූප සටහන බැලුවම ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ අඩු කියලා ලියලා තියෙන පැත්තේ තියෙන C පොතේ තමයි පිටු අඩුම ගණනක් තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම පිටු දෙවෙනියට අඩුම ගණනක් තියෙන්නේ මොන පොතේද කියලා අහලා තිබ්බොත් ඔයාලට පේනවා B පොත තමයි ඊළඟට තියෙන්නේ. ඒ වගේම තුන්වෙනියට පිටු අඩුම ගණනක් තියෙන්නේ A පොතේ. ඒ වගේම පිටු වැඩිම ගණනක් තියෙන්නේ D පොතේ කියලා ඔයාලට පේනවා. ඉතින් ඔයාලට මේක තේරෙනවා කියලා මම හිතනවා. හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා බලමු. කඳු පන්තියක ඇති K නම් කන්ද L නම් කන්දට වඩා උසෙන් වැඩිය. M නම් කන්ද K කන්දට වඩා උසෙන් වැඩිය. N නම් කන්ද M කන්දට වඩා උසෙන් අඩුවන අතර L කන්දට වඩා උසෙන් වැඩිය. වැඩිම උසකින් යුත් කන්ද කුමක්ද? මේ ගැටලුවේදීත් අපි සුපුරුදු විදිහටම අපේ සරල රේඛාව ඇඳගමු. මේ පැත්තෙන් අඩු කියලා ලකුණු කරගමු. මේ පැත්තෙන් වැඩි කියලා ලකුණු කරගමු. ඔන්න මුලින්ම කියලා තියෙනවා කඳු පන්තියක ඇති K නම් කන්ද L නම් කන්දට වඩා උසෙන් වැඩි කියලා. මේ දත්තයට අනුව K කන්ද සහ L කන්ද තමයි අපි මේ රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. මුලින්ම අපි K ලකුණු කරගමුකෝ. මුලින්ම ලකුණු කරන නිසා අපි මේ රේඛාවේ කැමති තැනකින් K කියලා මේ විදිහට ලකුණු කරගනිමු. K කන්ද L කන්දට වඩා උසෙන් වැඩිනේ. ඒ කියන්නේ K තමයි උසෙන් වැඩි. L තමයි උසෙන් අඩු. ඒ කියන්නේ Kට වඩා L උසෙන් අඩුයි කියන එකනේ. එහෙනම් අපේ K ඉඳලා මේ අඩු කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි ස්ථානයක L ලකුණු කර ගනිමු. හරි. ඊළඟට කියනවා M නම් කන්ද K කන්දට වඩා උසෙන් වැඩි කියලා. දැන් මේ දත්තයට අනුව අපි M සහ K තමයි රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. අපි දැනටමත් K ලකුණු කරගෙනනේ ඉන්නේ. M Kට වඩා උසෙන් වැඩි නිසා K ඉඳලා මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි ස්ථානයක අපි M මේ විදිහට ලකුණු කරගනිමු. මීළඟට කියනවා N නම් කන්ද M කන්දට වඩා උසෙන් අඩුවන අතර L කන්දට වඩා උසෙන් වැඩි කියලා. ඒ කියන්නේ මේ දත්තයට අනුව අපි N M සහ L තමයි රේඛාව මත ලකුණු කරගන්න ඕනි. ඔන්න දැනටමත් අපි L සහ M ලකුණු කරගෙන ඉවරයි. එහෙනම් N තමයි දැන් අපිට ලකුණු කරගන්න තියෙන්නේ. N කන්ද M කන්දට වඩා උසෙන් අඩු නිසා M ඉඳලා අපි මේ අඩු කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි තමයි N ලකුණු කරගන්න ඕනි. ඒ වගේම N කන්ද L කන්දට වඩා උසෙන් වැඩි නිසා L කන්දේ ඉඳලා මේ වැඩි කියලා ලකුණු කරගෙන තියෙන පැත්තේ කොහේ හරි ස්ථානයක තමයි N ලකුණු කරගන්න ඕනි. ඒ කියන්නේ L සහ M අතර තැනක තමයි N තියෙන්න ඕනි. දැන් මේ දත්තෙන් කියලා නෑනේ K වලට වඩා N උසෙන් අඩුයිද වැඩිද කියලා. ඒ නිසා N මෙන්න මේ විදිහට K වලට වඩා අඩු පැත්තේ තියෙන්නත් පුළුවන්, K වලට වඩා වැඩි පැත්තේ තියෙන්නත් පුළුවන්. කොහොම හරි L සහ M අතර තමයි තියෙන්න ඕනි. මේ තැන් දෙකෙන් හරියටම තියෙන්න ඕනි කොතනද කියලා දන්නේ නැති නිසා මම මේ තැන් දෙකේම N වෙන පාටකින් දැනට ලකුණු කරගන්නම්.
මීළඟට අහන්නේ වැඩිම උසකින් යුත් කන්ද කුමක්ද කියලා. ඔන්න එන් වල පිහිටීම හරියටම නිරාකරණය කරගන්න තරම් දත්ත දීලා නැති වුණත් රූප සටහන බැලුවම ඔයාලට පේනවා වැඩිම උසකින් යුත් කන්ද අපි දැනටමත් හොයාගෙන අවසන් කියලා. ඒ තමයි මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ තියෙන M කන්ද. බලන්න හරිම ලේසියෙන් උත්තරේ ලැබුණ නේද? හරි. එහෙනම් අපි මීළඟ ගැටලුව බලමු. පියල් කමල්ට වඩා වයසින් බාලය, කමල් රහල්ට වඩා වයසින් බාලය. රහල් සහ සරත් සම වයස්වල පසුවේ. මේ අතරින් වයසින් වැඩිමල්ම පුද්ගලයා කවුරුන්ද? ඔන්න සුපුරුදු විදිහටම සරල රේඛාව ඇඳගෙන මේ පැත්තේ අඩු කියලත් මේ පැත්තේ වැඩි කියලත් ලකුණු කරගමු. ඔන්න මුලින්ම කියලා තියෙනවා පියල් කමල්ට වඩා වයසින් බාලයි කියලා. ඒ කියන්නේ අපි මේ දත්තයට අනුව පියල් සහ කමල් තමයි රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. අපි මුලින්ම පියල් ලකුණු කරගමුකෝ. මුලින්ම ලකුණු කරන නිසා රේඛාවේ කැමති තැනකින් අපි පියල් කියලා මේ විදිහට ලකුණු කරගමු. පියල් කමල්ට වඩා වයසින් බාලයි කියන්නේ පියල් තමයි බාල, කමල් ඊට වඩා වැඩිමල්. ඒ කියන්නේ කමල් පියල්ට වඩා වැඩිමල් කියන එකනේ. එහෙනම් අපේ පියල්ගේ ඉඳලා මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි ස්ථානයක කමල්ව ලකුණු කරගනිමු. මීළඟට කියනවා කමල් රහල්ට වඩා වයසින් බාලයි කියලා. ඒ කියන්නේ මේ දත්තයට අනුව කමල් සහ රහල් තමයි අපි රේඛාව මත ලකුණු කරගන්න ඕනි. ඔයාලට පේනවා අපි දැනටමත් කමල් ලකුණු කරගෙන අවසන්. කමල් රහල්ට වඩා වයසින් බාලයි කියන්නේ කමල් බාලයි රහල් ඊට වඩා වැඩිමල් කියන එකනේ. එහෙනම් අපි කමල්ගේ ඉඳලා මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ කොහේ හරි තැනක රහල්ව ලකුණු කරගමු. මීළඟට කියනවා රහල් සහ සරත් සම වයස්වල පසුවේ. ඒ කියන්නේ මේ දත්තයට අනුව රහල් සහ සරත් තමයි අපි රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. ඔයාලට පේනවා අපි රහල්ව දැනටමත් ලකුණු කරගෙන ඉන්නේ. රහල් සහ සරත් සම වයස්වල ඉන්න නිසා රහල් ඉන්න තැනින්ම ඔන්න මම සරත්වත් ලකුණු කරගන්නවා. මීළඟට අහනවා මේ අතරින් වයසින් වැඩිමල්ම පුද්ගලයා කවුරුන්ද කියලා. ඉතින් ඔයාලට මේ රූප සටහන දිහා බැලුවම පේනවා මේ වැඩි කියලා ලියලා තියෙන පැත්තේ වැඩිමල්ම පුද්ගලයා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. ඒ තමයි සරත් සහ රහල්. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගැටලු විසඳන විදිහ හොඳටම තේරුණා කියලා. මේ ගැටලු එක එක විදිහට පටලවලා ඔයාලගේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රවල අහන්න පුළුවන්. මොන විදිහට ඇහුවත් ඔන්න පටලව ගන්නේ නැතුව පහසුවෙන් විසඳන්නේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. මෙන්න අද දවසේ මම ඔබෙන් අහන ගැටලුව. පාසලේ වාර විභාගයේ ලකුණු අතරින් දැහැමි ලබාගත් ලකුණු ප්‍රමාණය සහන් ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා වැඩිය. විහාරාගේ ලකුණු ප්‍රමාණය සහන්ට වඩා වැඩි නමුත් දැහැමිට වඩා අඩුය. පහන්ගේ ලකුණු විහාරාට වඩා වැඩිය. අඩුම ලකුණු ලබාගත්තේ කවුරුන්ද? මේ ගැටලුවට පිළිතුරු හොයලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ සියලුම පාඩම් මම IQ with Sara Facebook පිටුවෙත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඒකෙනුත් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ පාඩම ඔයාලට වැදගත් කියලා හිතුනොත් යාළුවොත් එක්ක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න. ඒ වගේම ඔයාලා තාම මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් පාඩමකින් නැවත හමු වෙමු. bye.